හසිත්ගේ බලු කුක්කා සයිකල් එක දැන් අපි දානවා උනුරා ආලේ උරුනේ බාබිකියු දාන්න නැද්ද ගමේ පැරණ විදියට ඒක ඔක්කොම ටික බලන්න ගහේ බලු කියන පළපුරුද්දක් තියෙනවා අතකට ගන්නවා කොපිට අපරාම කන්නේ ආ පුදුමයන් තමයි කිනරක කාලවල මාර රහයි තාව වගේ නෑ දැන් යද්දි තාවක් එක ගන්න ඕන රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සල්පිල් මට කියන්න ඔබ බරගොයින්ද මිලට රැකියා අයෝස් අසිත් මම බයික් එකේ හරි දාන්න යන්න පියනවා හරි කොහමද පොල්ල තිබ එක වෙලාව මම ඔක්කොම තව ඉන්නවද දාන්න තව ඉන්නවද මේ තමයි අපි හසිත්ගේ බලු කුක්කා මෝලි හායි ට්‍රැවලර්ස් කොහමද අද මම ඔයගොල්ලන්ට දෙනවා ගමක තියෙන දේවල් වල එක්ස්පීරියන්ස් එකක් බලමුකෝ අද නම් හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි අද මම යන්නේ සයිකල් එක විමන්ත සහෝදරයා මම එනවා ඔකත් එක්ක අඳලා ඔන්න අපි ආව වැව් බන්ටකට මාරම ලස්සන වැවක් තියෙන්නේ මේකට කියන්නේ දෙමෝදර වැව කියලා අද මම යන්නේ මේක නාන්න හේ එන්න මගෙත් එක්ක ආවානේ මරු guys අපි ඇවිල්ලා නාන්න දැන් අපි නානවා සුපිරි මේ ඩේස් ඔෆ් ඩිම්මා කේගේ මුණුපුරා එන අපි නාලා හම්බෙමු මේ දෙමෝදර වැවේ පීනපා පොරොන්දු බලු අර බැරි පොරොන්දු බලු අර බැරි කොහොමද අහස? තනිකරම තැඹිලි පාටයි. මාරම ලස්සනයි. වෙල්ල මේන්නේ. මේ පේන්න නැතිව ෆ්‍රේම් එක හදාගන්න. හරි පේනවා. එතන ආලේ උරුනේ. අපි එන රැට හම්බෙමු. බලන් ඉන්න vlog එක අන්තිම වෙනකන්. අපි බාබිකියු දාන්න නැද්ද ගමේ පැරණ විදියට මම පෙන්නන්න. ඒ කියන්නේ ඉස්සර තැරි තිබ්බේ නෑනේ. කියන්නේ ගමේ පැරණ විදියට තමයි අපි දැන් අද බාබිකියු දාන්නේ. මම පෙන්නන්න බලන්න. නෑ කරපුච්ච කරනේ. Ya, Sindu kira mainnya lah kami kalau deh kayak aku balik kemana? Sindu kira. Oh, Dina. Nih, Sindu kira nih. Pura barbecue දාලා ඉවරයි. ගමේ විදිහට තමයි අද barbecue දැම්මේ. මැෂින් නෑ දැලි නේ. මැෂින් නෑ දැලි. මයියොක්ක තියනවාද? නයිමිරිස් එක්ක. කමු. ඉතින් කාලා හම්බෙමු. මරු. නැද්ද? හොඳට හැබෙනවා.
guys ගහේ බඩු කිතුරුලා තමයි බොන්නේ අද කිතුරුලා අපි දැන් තල හදන්න යන්නේ guys කියනවා තල හදන්න යන්නේ දැන් මේ වතුර උණු වෙන්න ඕනේ ඊට පස්සේ පිටි දානවා ඊට පස්සේ අපි මේකෙන් කරගවන්න ඕනේ ඇඳි ගන්න ඕනේ මේක වෙනම එකක් තියෙනවා තල පැත්ත කියලා නමුත් අපිට ලේසියට අපි හදාගෙන ඉන්නවා මේ කුරක් ලේසි වෙන්නේ නේ. ඔව් ලේසියට. දැන් හැදිලා. හරි අමාරු ඇඳි ගන්න. ඕනේ. ඒ කියන්නේ මොකද ඒ කියන්නේ පළපුරුද්දක් තියෙන්න ඕනේ. නැත්නම් කැට ගහනවා. කැට ගහනවානේ. ඔව්. වතුර තියාගන්න ගන්න. තියනවා අංකල්නේ. ඔව් වතුර ගන්න තියාගන්න ඕනේ. ඉන්ද්‍ර ගන්න තියාගන්න ඕනේ. ඔව්. දෙන්න ඕනේ. නැත්නම් අර කැට ගහනවා. කැට ගහනවා. ඔව්. ඒක අපේ අතර දැනනවා ඒක. ඒ සෝම තමයි මේ තල පැහැදෙන්නේ. තල පැහැදෙන්නේ මේක. සාමාන්‍ය සම්පූර්ණ තලපේ හරිදාලා ඉවරනකොට විනාඩි 20ක් විතර. විනාඩි 20ක් යනවා. මොකද ගන්න පුළුවන් ඈ. මේක. මය කරල් තියෙනවා. ඔව්. වට්ටක් අදින බණ්ඩක් අදින පොලොස් තියෙනවා. පොරොස් තියෙනවා. ආ තක්කාලි දැම්මා. එන්නේ තක්කා. මේ දෙක එකයි. මේ දෙකනේ. මේකට මේක සෙට් වෙනවා. ඒ හොඳයි. හරි කොහමද? Hello travelers, ලස්සන දවසක් සුබ උදෑසනක් වේවා. ඉතින් අද ලස්සන ගමක ඊ රාත්‍රියේ සුන්දරව ගෙවුණා. ඒ වගේම අද දවසත් සුන්දර ගෙවන් තමයි උපරිම try එක දෙන්නේ. ඒ වගේම නාන්නත් යන්න දිනවා බැවකට. යන් හැම මිස්සරට ගිහිල්ලා. අපිත් එක්ක කී ලස්සන යාළුවෙක් හිටියා. hello. hi. hi කොහොමද? ඉතින් මෙයා තමයි මෝලි. මෝලි කෙල්ල. තියෙන්නේ කෝපි ගස්. ඉතින් කෝපි ගහ. ඔක්කොම මේ කෝපි තියෙනවා නේද? මේ කෝපි සින්දු තමයි මේ වගේ පාරක යද්දි කොහොමද අපිට දැනෙන ෆීලිං එක? සාමාන්‍ය වාහනයක කෙටිච්ච පාරක. හරි මාගේ ඔෆ් රෝඩ් එකේ ගිහලා තිබ්බනම් මරුනේ. එහෙනම් අරින්න තිබ්බා. මට කැබ් එක තිබ්බනම් මට අතනින් දාන්න බෑ තිබ්බා. අද අපි උදේ කෑම ගන්න යන්නේ වැවකට. අර ඊයේ නාවපු තැනට තමයි අපි අද යන්නේ. බලමු එතන ඒවනක් තිබ්බා. ඉතින් කෑම කාලා ආප්ප තමයි කන්නේ. ගිහින් හම්බෙමු යන් ඉස්සර. ආයෙ වැවට එනවා මාරු ලස්සනයි. බර. හයි හයි හයි. හයි ෆ්‍රෙන්ඩ්ස්. අපි දැන් ඉන්නේ ගහක් උඩ. යට දෙමෝදර වැව තියෙන. ඊට උඩ ගහ තියෙනවා. ගහට නැගලා ඉන්නේ. එන්න තියෙනවා. බලා ගන්න පුළුවන්. ගහක් උඩ ඉඳන් තමයි ආප් කන්නේ. කමු එහෙනම් ආප්. උදේම කාලා ආවයි නාන්න. අර පැත්තේ මියුසික් එකක් දාලා තියෙනවා. අපි මෙහෙ නානවා. යාවා. යා ගයිස්. අපි නාලා හැම මෙහෙ නා. මොකද හිතෙන්නේ ඉතින් අද දවස ගැන? අදයි ඊයේ දවස ගැන. මරුවේ. සුපිරිනේ. සුපිරියක් තමයි. හරිද? කොහොමද? සුපිරි මේ එක්ස්පීරියන්ස් එකක් මාරම ලස්සන වයිබ් එකක් තියෙන මේ පැත්තේ සුපිරි පට්ට. ආයෙත් අනිවාර්යෙන් සෙට් වෙනවා. අනිවාර්යෙන්. ඕගනයිසර් කොහොමද? ඉතින් අද අපිට දුන්න එක්ස්පීරියන්ස් එක ගැන සතුටුයිද? සතුටුයි. අපි සතුටු වුණා කියලා දන්නවනේ. අනිවාර්යෙන්. එළව. ප්‍රබෝධ කොහොමද එක්ස්පීරියන්ස් එක පට්ටද? පට්ට කියන්නේ උඹලා බං අර මාව ගොඩර ගන්න අපරාධි බං. තවද නාන තිබ්බනේ. බං ඉන්න තිබ්බා බං හරිද උඹලාට? අවුල නැද්ද?
අවුලක් නැහැ සුපිරි එලගිරි පට්ට. නාලි වෙනයි සුපිරි ෆන්නයක් දැම්මා රාලින් අබ්දුවා. මරු ඊයේ දවසේ අද ගත්තම මරුනේ ඇත්තටම. මරු කියන්නේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් කරේ. රා එක්ස්පීරියන්ස්. සුපිරියක් තමයි මරු. ඉතින් කිතුල් රා ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් කරා මාර. ඒක මේ අර අරක්කු තරම් එච්චර මේ ඇඟට විශ්වාස නැහැ. අර ಗುಣ පානයක් තමන්ගේ ඇඟටත් හොඳයි. අදට වීඩියෝ එක නවත්තන ඔන්න ඔය දේවල් තමයි ඊයේ අද වුනේ. සුපිරිම ෆන් එකක් ගත්තා ඊයේ දවසේ අද දවසේ. ඉතින් තවත් අලුත් vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. ජය වේවා ඉක්මනට හම්බෙමු. ඉතින් guys මේ තමයි මේ දෙමෝදර වැවේ සොරවුව. සිකුඳ කණ්ඩායි යන්නේ. මාරායියා මේක ලොඳ වලට සීනි දාලා කෑවොත් පට්ට රහක් එන්නේ. රායි මං කියනකට කාලා බලන්න මාර රායි ඈ. කොල්ලා සිරා රායි බං. මේ ලොඳ මේව පට්ට රායි. තමයි. අට බං මං කියනකට කාපන්. මම කාලා තියෙනවා. කොහමද? ඔයිස්. අපි එන ගියා. හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්. බයි. තාම වගේ නෑ දැන් යද්දි තව බස් දෙක ගන්න ඕනේ.